අදත් සටන් බිමට පැමිණි මගේ ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි අදත් අර සෙට් එකට පොඩි කතාවක් කියන්න තියෙනවා ඇඟ රිදෙනවා තමයි ඒ ඇඟ රිදෙන්නේ තොබේ බටන් පොළු පාර කාලා නෙවෙයි ඒ ඇඟ රිදෙන්නේ තොබේ බටන් පොළු පාර කාලා නෙවෙයි ඔය හෙල්මට් කුරුවෙන්න තොබිගේ කපාර ගන්න බැරි වෙච්ච නිසා තොබිගේ කපාර ගන්න බැරි වෙච්ච නිසා මේ අස්සලට කඳුළු වෙනවා තමයි ඒ ඇඟ රිදෙන හින්දා නෙවෙයි උඹලා ගාති උඹලා ඔලු බලද්දි මුංගෙ තිබුණු ධෛර්ය වෙනුවෙන් සතුටු කඳුළු වේයාවේ මුංගෙ ධෛර්ය වෙනුවෙන් සතුටු කඳුළු වේයාවේ අර එස්.පී. මහත්තයාට පොඩි වචනයක් කියන්න ඕන ඉස්සරහට වචනයක් දාලා අපිට කිව්වා තොපි එහෙම පුතාලා තොපි එහෙම දුවලා තොපිව මරන්න ඕන කියලා කිව්වා. ඔව් අපේ අම්මා ගණිකාවක් වෙන්නේ නැති. අපේ අම්මා එහෙම කළේ තොපිට ආතල් දෙන්න නෙවෙයි. අපි ආනා ඒ ගුබ්බයන් අස්සේ රිංගලා ආතල් එක ගද්දී ඒ හිටපු එක අම්මා කෙනෙක්ගෙන් ඇහුවේ නැද්ද තොපි එකෙක්වත්? ඇයි මේක කරන්න කියලා ඇහුවේ නැද්ද? අන්න දෙයි උත්තර දැනගනින් හෙට යද්දි අද රෑ රාජිතයත් එක්ක ගිහිල්ලා ඒක කරද්දි අහලා බලපල්ලා ඇයි මේ රස්සාවට ආවේ කියලා අපිට නම්බුයි අපේ අම්මා එහෙම කරන එකට උගන්නන්න කරන්නේ ධර්මයට ගන්න බොන්න දෙන්න කරන්නේ තොපි මරලා දැම්මත් ඒ සගන අරගල හෙටත් එවගේම තමයි අතන හිටපු පොඩි මහත්තයෙක් පොඩි කතාවක් කිව්වා. ඒ පොඩි මහත්තයාට තේරුම් කරන්න ඕන මොකද්ද? අපෙන් ඇහුවා දැන් වීරයෝ වගේ ඉන්න අය ගම් වතුරේදී හිටියේ නැල්ලු. වීරයෝ අතේ තුවක්කු නෑ. වීරයෝ අතේ බටන් පොළු නෑ. වීරයෝ අතේ දුම්බෝම්බ තුවක්කුන්ද නෑ. මේ වීරයෝ අතෙත් වෙලා තිබ්බේ නෑ. හැම එකම ගියා තොපි වගේ හොඳ නම ගාගන්න Facebook දැම්මේ නෑ. රූපවාහිනී නාලිකාවල දැම්මේ නෑ. මේ හැම එකම බිමේ හිටියා. අර මීතර මුල්ලේ දෙදා හම්බුන අයියා හිටියා. අපිට සද්දයක් දැම්ම මතකද අයියේ? මතකද? ප්‍රශ්නයක් තියෙනවා පස්සේ බලාගමු කියලා කිව්වා. මීතර මුල්ලේදී වෙඩි තිබ්බේ. කීර්තිරත්න සහෝදරයාගේ ගෙදර පිටින් වැළලුණා. තොපි තමයි ගිහිල්ලා ගැහුවේ. අනට හැම රොද්දම කරන්නේ උන් වීරයෝ වෙන්නේ නැහැ. මේ කාගේ අනද? මේ දහස් ගාන කාගේ අනද? අන නෑ. මේ සියලු දෙනා මේකට නැගලා අභියෝග කරන්න, තොපිට අභියෝග කරන්න ලෑස්ති මිනිස්සු මේ ඉන්නේ, සටන්කාරයෝ මේ ඉන්නේ, විප්ලවවාදීෝ මේ ඉන්නේ. ඒ නිසා අපි කියනවා හිට ගන්න ඕනේ මේ පැත්තේ. අපි ගාවත් දවසක තුවක්කු තියෙයි. හැබැයි උඹලගේ තුවක්කු වලින් මනුෂ්‍යත්වය වෙනසෙද්දී උඹලගේ තුවක්කු වලින් මිනිස්කම කාදන්න මරලා දාද්දී මලමිනි ගොඩ ගහද්දී උඹලගේ තන්තුවක් වලින් උඹලගේ වෙඩි උණ්ඩ වලින් මනුෂ්‍යත්වයේ වලදාද්දී අපි තුවක්කු අතට ගන්න දවසට
ඒ වැටෙන වෙඩි උණ්ඩයක් ගානේ මේ බිමේ පිපෙයි මනුෂ්‍යත්වය. මේ බිමේ පිපෙයි මනුෂ්‍යත්වය. ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන අරගලය තමයි මේ යන්නේ. ඒක දවසේ ඒ මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන අරගලය තමයි මේ ඉස්සරහට යන්නේ. උඹලා ගැහුවේ හේව්වේ උන්ට. උඹලා ගැහුවේ හේව් බලාපොරොත්තුවක් තියෙන මිනිස්සුන්ට. මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කරන්න ආපු මිනිස්සුන්ට ගැහුවේ. ඒ නිසා අපි කියනවා අන්න හොඳම උදාහරණය රේස්ටි මහත්තයාට. චීනේ ශිෂ්‍යයන්ට ණය දෙනවද? චීන ශිෂ්‍යයන්ට ණය දෙන්නේ නිර්වත් ඡායාරූප සමාගම් අතට අරගෙන චීන ශිෂ්‍යයන්ට ණය දෙන්නේ එහෙම. මොකද කරන්නේ ඊට පස්සේ? ණය ටික ගෙවා ගන්න බැරි වුණාට පස්සේ ඒක අන්තර්ජාලයට මුදා හරිනවා කියලා කියනවා. අන්න වැඩ. අන්න දේවල් වෙන ලෝකෙ වෙන දේවල්. දැන් මේක මෙරට වෙන්නේ කියලා හිතන්න. දැන් අර අපි ASP මහත්තයාට කියනවා ඔය යන්නේ ගමන් ඔය තැන් වලට ඒ අම්මලා තම්මලාගෙන් අහලා බලන්න මොහොතක්. ඇයි මේ රස්සාවට ආවේ කියලා. හැබැයි අපි දන්නවා එහෙව් කියපු ASPට ඇහැට කඳුළු නම් එන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ හංගපු මනුෂ්‍යත්වයේ වලදාපුන් තමයි මේ ඉන්නේ. ඒ නිසා හැබැයි අපිට උඹලත් එක්ක ප්‍රශ්නයක් නැහැ. හෙට දවසේ නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරුනොත් ඒක මේ රටේ සල්ලි තියෙන නැති ස්ත්‍රී පුරුෂ ભેදයක් නැති ජාති ආගම් ભેදයක් නැති සියලු දෙනාට එක හා සමානව හම්බෙන්න නියමිතයි. ඒ නිසා මේ අරගලයේ සටන කියන්නේ සටන් කරන උන්ට විතරක් ප්‍රතිලාභ හම්බෙන සටන් කරන උන්ට විතරක් අප්‍රසාද හම්බෙන අරගලයක් නෙවෙයි. මේ අරගලයේ ඇතුළේ තමයි දහස් ගානක නිදහස් අධ්‍යාපන අයිතිය තහවුරු වෙන්නේ. නිදහස් අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්නේ මේ අරගලයේ ඇතුළේ. ඒ නිසා තමයි අපි පාරවල් ගානේ හිටියා වෛද්‍ය ශිෂ්‍යෝ දින 500කට වැඩි අට්ටායවට වෙලා ඉන්නවා. දින මාස 5කට වඩා වැඩි කාලයක් පන්ති වර්ජන ඉන්නවා. මොකටද? මේ ඉන්නේ නිකන් නෙවෙයි. නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය පිළිබඳ අයිතිය මේ සමාජයට ලබා දෙන්න. ඒ හින්දා තමයි හිටියේ. අද මොකද වෙලා තියෙන්නේ? රාජිත සේනාරත්න අපෙන් අහනවා මේවට බලෙන් එන්නේ කොහොමද කියලා. දැන් මේවට ගෙනල්ලා නෙවිල් ප්‍රනාන්දුරට ප්‍රතිලාභ දෙන්න පුළුවන් නම් අපි අහනවා මේ රටේ ජනතාවටයි මේවට එන්න බැරි. මේ රටේ ජනතාව වෙනුවෙන් නරකල කරන ව්‍යාපාර වලටයි මේවට එන්න බැරි. අපි ඔබලට හොඳ පාඩමක් අද කියලා දීලා යනවා. අදාවේ මාළවේ සයිටම් මහෝසි නොකරන එවැනියෙන් කඩේ යන එකෙක්ගේ ගුබ්බෑමට විතරයි. තව බඩු තියෙනවා එහා පැත්තේ අපි දන්නවා. අද මේ රටේ තත්ත්වය මොකද්ද? ගිහිල්ලා බලන්න කොළඹ ජාතික රෝහල ඇතුළු මේ රටේ රෝහල් පද්ධතියට උණ රෝගීන් ගන්නේ නැහැ. උණ රෝගීන් ඇතුළත් කරගන්නේ නැහැ. ලොක්කා මොකද කිව්වේ? අන්න රාජිත සේනාරත්න කිව්වා කතාව. සංවර්ධනය වෙමින් පවතින රටවල් වල ඩෙන්ගු හැදීමේ අවදානමක් තිබෙනවා. අන්න ලැප්ටොප් එක බලලා මේ ලොක්කා හොයාගත්ත එකම දේ. ලැප්ටොප් එක බලලා මේ ලොක්කා හොයාගත්ත එකම දේ ඒක තමයි. අපි අහනවා අපි අහගෙන ඉන්න ආදරණීය අම්මේ තාත්තේ ඇයි තවත් බලාගෙන ඉන්නේ? මොකටද තවත් බලාගෙන ඉන්නේ? උඹලගේ ජීවිතය තුරගෙන කන කලද මේ බලාගෙන ඉන්නේ? අන්න ඩෙන්ගු රෝගේ හැදිලා දහස් ගාණක් ගෙවල් වල මැරෙනවා. බෙහෙත් නැතුව ඉස්පිරිතාලේ ඉඳ නැතුව මැරෙනවා. අපේ සරණ පාඩ මොනවා? රෝහල් තුල ඖෂධ රසායනාගාර වාට්ටු පහසුකම් පුරුල් කරනු වැරදිද? ඖෂධ මාෆියාවට එරෙහිවමු. අපි අහනවා වැරදිද? ඖෂධ 48ක මිල අඩු කරා. අපි අහනවා කොයි මොන ෆාමසියද අඩු කරපු බෙහෙත් තියන්නේ? කිසිම තැනක නැහැ. ලෙඩ්ඩු මැරෙන එකම විතරයි හොඳම උදාහරණය. එහෙනම් හිතලා බලන්න සයිටම් කියන්නේ එකක් විතරයි. අද ඔලු පැලෙන්න ගැහුවේ නෙවිල් ප්‍රනාන්දුගේ කුට්ටියෙන්. අද රැට කුට්ටිය එන නිසා ඒක තමයි ගැහුවේ. මිනිස්සු අරගල කරද්දි මේක තමයි කරන වැඩේ. එහෙනම් අපි කියනවා අපි මේකට විරුද්ධ වෙන්න ඕනේ නැද්ද? අපි මේක ප්‍රශ්න කළ යුතු නැද්ද? මේ සමාජයට අපි අභියෝග කළ යුතු නැද්ද කියලා අපි අහනවා. උඹලා ගොළු පළලා අන්න 100 ගාණක් රෝහලේ ඒවා බලලා පුළුවන් නම් බලන්න මිනිස්සුන්ට වරෙන්තු තොපිලගේ අධිකරණ තොපිලගේ උසාවි තොපිලගේ නීතියස්සේ දඬුවම් දීලා මේව නවත්තන්න බෑ. හිරගත කරා එළු පැලෙන්න ගැහුවා. හැබැයි එකෙක්වත් නතර වෙන සේයාවක්වත් නැහැ. ඒ නිසා අපි කියනවා හෙටත් මේ අරගලේ ඉදිරියට යනවා. අපේ සරන් පාඩ තිබුණේ ආදරණීය අම්මේ තාත්තේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය බඳවාගෙන නියල දමන්න උපාධි කඩේපා අපි සියලු දෙනාට අධ්‍යාපනය ලබන්න ඉඩ දෙන්න.
මේව තමයි අපේ සරන් පාඩ බවට පත් වෙලා තිබුණේ. හිතලා බලන්න. තමන්ගේ දරුවා තමන්ගේ දුව ගණිකාවක් වෙනවා උගන්ගෙන ගන්න. මෙරටේ එහෙම සිද්ධි වාර්තා වුණා. අද වතුර ටික බොන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිත බලල්ලු ගානට දාලා මහපාරෙන් මරලා දාන්න නියමිත වෙලා ඉවරයි. රාජිත සේනාරත්නලා ඒකේ නියෝජිතයෝ, ලක්ෂ්මන් කිරියල්ලා ඒක නියෝජිතයෝ, රනිල් මෛත්‍රීලා කියන්නේ ඒක නියෝජිතයෝ. එහෙනම් අපි කියනවා උඹලට ගහලා මේව නවත්තන්න පුළුවන් කියන එක බොරුවක්. උඹලට මේව ගහලා නවත්තන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක අමූලික බොරුවක්. ගුටි කාගෙනත් මෙතනින් අපි ලෑස්ති. මරණ මංචකයේදී සයිට මහෝසි කරනු නිදහස් අධ්‍යාපනය දිනාගනිමු, නිදහස් සෞඛ්‍ය දිනාගනිමු කියන සටන් පාඩ කියලා කැමර දෙන්න අපි ලෑස්ති. එවෙනුව නරගල කරන්න සරන් කරන්න අපි ලෑස්ති. අපි දන්නවා හෙට අධිකරණයට කැඳවයි. මෙතුමන්ලගේ ගරු අධිකරණයට කැඳවයි. උත්තරීතර අධිකරණය අපිව කැඳවයි. කැඳවල මොකද කියන්නේ? මහ ජනතාවට පීඩාවක්. දැන් අපි අහනවා ලක්ෂ 120 දිලා මේ ගේට්ටු වහන එක නෙවෙයිද මහජන පීඩාව? වතුර ටික බොන්න බැරි වෙන එක නෙවෙයිද මහජන පීඩාව? ලෙඩක් හැදුනට පස්සේ මෙරියන්න සිදුවලා තියෙන එක නෙවෙයිද මහජන පීඩාව? බඩු මිල වැඩි වෙන එක නෙවෙයිද මහජන පීඩාව? අම්මලට ගඟට පයින්න එක නෙවෙයිද මහජන පීඩාව? එහෙනම් අපි කියනවා මේ මහජන පීඩාවට එරෙහිව ජනතා බලවේග නැගිටින එක වැඩි ඈතක නෙවෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය අපි ලෑස්ති. ශිෂ්‍ය ව්‍යාපාරය අපි ලෑස්ති. ඒ අරගල හැම එකක් පිටිපස්සෙම ඊට ගන්න. සයිට මහෝසි කිරීමේ සටන් පාටෙන් අපි මේ සමාජයට පණිවිඩයක් දුන්න ආදරණීය අම්මේ තාත්තේ. ඒ තමයි අරගල කිරීම තමයි එකම විකල්පය. ජයග්‍රහණයෙන් පමණයි ඒක. ඒ අරගල ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අවසන් වශයෙන් ආණ්ඩුවට අපි කියනවා උඹේ බැටන් පොළු පහරට කවදත් අපිව නවත්තන්න බැරි වුණා. 626ක් මැරුවා. අමුමුවේ ඝාතනය කරා. වෙඩි තියලා මැරුවා. පරාලන ගහලා මැරුවා. හැබැයි සටන් බිම හිස්සුනේ නැහැ. අරගල බිම උණුසුම් වෙන එක උනේ. සටන් බිම උණුසුම් වෙන එක උනේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා උඹලා සටන් නතර කරන්න හදන්නේ මෙහෙමනම් අපි හෙටත් එනවා. අපි හෙටත් එනවා. අපි හෙටත් එනවා. නැවත නැවතත් මේ සටන් බිම උණුසුම් ඉදිරියට යනවා ඇති. උණුසුම් ඉදිරියට යනවා ඇති. නිදහස් අධ්‍යාපන දිනාගැනීමේ සටනට නිදහස් අධ්‍යාපන දිනාගැනීමේ සටනට අධ්‍යාපන සෞඛ්‍ය දිනාගැනීමේ නිදහස් අධ්‍යාපන දිනාගැනීමේ සටනට නිදහස් සෞඛ්‍ය දිනාගැනීමේ සටනට ශිෂ්‍ය ජනක මුතුවට ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයක අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය මණ්ඩලයට වෛද්‍ය පෙරේෂ ශිෂ්‍යකාරී කමිටුවට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය මණ්ඩලයට ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයක ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයක ජය